ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ. සමාන ආරෝපණ ඇති ස්කන්ධ පිළිවෙලින් MA MB වූ AB අංශු දෙකක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව ගමන් කරයි. ඒ අංශු වල ප්‍රවේග පිළිවෙලින් ස්කන්ධ ප්‍රවේග දීලා තියෙනවා. ඒ වගේ සත්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා මේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. තලයෙන් ඉවතට. ඒක චුම්බක ක්ෂේත්‍රයක් මත වස්තුවක් ගමන් කරනකොට මේ මෙයා මෙහෙම එක ගමන් කරනවා මූ මෙහෙම එක ගමන් කරනවා සමාන ආරෝපණනේ A B තේරුණාද? එතන මූ යන වේගය මම ගන්නම් VA කියලා මුගේ වේගය ගන්නවා VB කියලා. එතන මෙයා මත බලය තියෙනවා මේ මොහොතේ මෙයාගේ බලය තියෙනවා කේන්ද්‍රය දෙසට නේද? මේක FA මේක FB. අපි දන්නවා කේන්ද්‍රය මෙතන තියෙන්නේ. කේන්ද්‍ර දෙසට තමයි බලය තියෙන්නේ. අපි දන්නවා ඇති වෙන බලය F සමානයි BQ V කියලා. හරි B වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ බලය අනුරූප කරගෙන මේ බලය ආධාරයෙන් තමයි මෙයා මෙන්න මේ වෘත්තචලිතය යන්නේ. හරිද? එතකොට මෙයාගේ අරේ මම ගන්නම් R B කියලා. උගේ අරේ ගන්නම් R A කියලා. හරිද? එතකොට මේ බලන්න අපි දාමු කේන්ද්‍රය දෙසට F සමානයි MA කේන්ද්‍ර දෙසට. එතකොට බලය මොකද්ද? B Q V A කැපිටල් A ට දැම්මේ. හරිද? ස්කන්ධය නැත්තම් සරල පොදුවේ දෙන්නටම දාමු. ස්කන්ධයෙන් A කියන්නේ V වර්ග බෙදීම R V වර්ග බෙදීම R R. මේ V එකට මේ V එකක් කැපෙනවා. BQ සමානයි MV බෙදීම R. හරිද? දෙකේම ආරෝපණ සමානයි කියනවනේ. B ත් නියත ආරෝපණ සමානයි. මේක නියත වෙන්න ඕනේ. හරිද? ඒක නියත වෙන්න නම් එතකොට මේක නියත වෙන්න නම් මේ අනුපාතයත් මොකද වෙන්න ඕනේ? නියත වෙන්න ඕනේ. තේරුණාද? එතකොට මේ අරය වැඩි වෙද්දී MV ගුණිතයක් වැඩි වෙන්න ඕනේ. තේරුණාද? අරය වැඩි වෙද්දී MV ගුණිතය වැඩි වෙන්න ඕනේ. බලන්න. මේක නියතව තියාගන්න MV අරය දෙගුණයක් වෙද්දී MV ගුණිතයක් දෙගුණයක් වෙන්න ඕනේ. හරිද? එතකොට අරය වැඩි එකක් MV ගුණිතය වැඩි. ඒ කියන්නේ අරය වැඩි මේ A කියන්නේ. එහෙනම් MA V කියන කෙනා වැඩි MB VB ට වඩා. හරිද? පට්ට ලේසි ප්‍රශ්න. පළවෙනි උත්තරේ 18ට. answer 1.